කරන්න එපා. උම්මා 4ක් වෘත්ත එකට දෙනවා නම් එයාට කියනවා කවුද පුතා? එයාටත් උම්මා 4ක් දෙනවා නම් එයත් වෘත්ත චතුරස්‍රයක් තමයි කියලා. පුතා ආයිබෝන් පුතේ මම හෂාන් බණ්ඩාර. ඉතින් ඔයා මේ වෙනකන් ගණිතය ඉගෙනගෙන තියෙන්නේ මම හිතනවා මතක නැති විදිහට කියලා. ඇයි මම මෙහෙම කියන්නේ කියලා ඔයාට අද තේරුම් ගන්න පුළුවන්. මම අද හොඳ තියරි පාර්ට් එකක් කරනවා 11 වසරට. ඉතින් ඒ තියරි පාර්ට් එක සාමාන්‍යයෙන් ක්ලාස් එකක පැය දෙකක තුනක කොටසක් වෙන්න පුළුවන්. හැබැයි මම විනාඩි 5න් ඒ තියරි පාර්ට් එක ඔයාගේ ඔළුවට දානවා. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා පන්ති යන එක හරියද නැත්නම් ඔයා යන පන්තිය මේ වෙනකන් උගන්නපුවා ඔයාට තේරුණාද? එහෙම නැත්නම් මම තව දුරටත් ඒ පන්තියට දිගටම යනවාද කියලා. මම කියන්නේ පුතේ ගුරුවරු අදක්ෂයි කියලා. මේ ලෝකේ මේ ලංකාවේ හැම තැනම ඉන්න හැම ගුරුවරයෙක්ම දක්ෂයි. හැබැයි ගුරුවරයා දක්ෂ වුණාට වැඩක් නැහැ. පන්ති එන ළමයි දක්ෂ කරන්නේ නැත්තම්. ඉතින් බලන්න පුතේ අද උගන්වන තියරි පාර්ට් එකෙන් ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මං අද උගන්වන කොටස කොයිතරම් හොඳට තේරුණාද කියලා. හරි පුතේ වැඩේට යන්. අද මම උගන්වන්නේ 11 වසරට වැදගත්ම සහ අනිවාර්ය කොටසක් තමයි ජ්‍යාමිතිය. දන්නවනේ. ඉතින් පුතේ ජ්‍යාමිතිය ගත්තාම සාමාන්‍ය පෙළට ලකුණු හම්බ වෙනවා පුතේ 23ක් 25ක් වගේ ප්‍රමාණයක් ලකුණු 100න්. හරිද? ඉතින් ඒකේ අමතක කරගන්නම බැරි පාඩයක් තියෙනවා පුතා වෘත්ත චතුරස්‍ර කියලා. ඉතින් ওই වෘත්ත චතුරස්‍ර ගැන සම්පූර්ණ හැඳින්වීම ඉදන් ඔයාලගේ මොළයටම වදින්න මම කියලා දෙනවා. හොඳට අහගන්න මේ විනාඩි කිහිපය. හරි පුතේ පටන් ගමු එනම් මෙහෙම. මුලින්ම කියනවා පුතේ චතුරස්‍රයක් කියන්නේ මොකද්ද? චතුරස්‍ර අපි අහලා තියෙනවා බුදුදහමේ ඉන්න පුතා චතුරංග සේනාව කියලානේ. ඉස්සර කාලේ හිටියා චතුරංග සේනාව. කවුද මට මතකද? අස් රිය පාවල. ඉතින් පුතා එතනින්ම එනවා හැඳින්වීම චතුර කියන්නේ 4 කියලා නේද? එතකොට පුතා චතුරස්‍ර කියන්නේ සරලම හැඳින්වීම. මෙන්න මේ වගේ පාද 4ක් තියෙන බහුවස්‍රයකට අපි කියනවා පුතා චතුරස්‍රයක්. මොකද පුතා කියන්නේ ආයෙ කියන්න බලන්න. මේ වගේ පාද 4ක් තියෙනවා නම් පුතා අපි කියනවා ඒකට චතුරස්‍රයක්. ඉතින් අමතක කරන්නම බැරි තීරයක් තියෙනවා පුතා මෙතන. පාද 4 නම් කෝණත් 4යි පුතා. පාද 4 නම් කෝණත් 4යි. හරි. පාද 4යි කෝණ 4යි තියෙන ඒවට අපි කියනවා පුතා චතුරස්‍ර. ඉතින් පුතා ගණිතයේ ගත්තාම මූලික චතුරස්‍ර වර්ග ගොඩක් තියෙනවා. ඒ කියන්නේ පාද 4ක් තියෙන විවිධ ස්වරූප ගොඩක් තියෙනවා. මොනවාද පුතා ඒවා? අංක 1 සම චතුරස්‍රය, අංක 2 ඍජු කෝණාශ්‍රය, අංක 3 මොකද්ද පුතා? ත්‍රිපිසියම, අංක 4 මොකද්ද පුතා? රොම්බසය, අංක 5 පුතා සමාන්තරාශ්‍රය, අංක 6 කවුරුත් අහලා නැහැ පුතා සරුංගලය කියලා චතුරස්‍රයක් තියෙනවා. ඉතින් ඒවා මගේ තියරි පන්ති වල ළමයින්ට මම කියලා දෙනවා. මෙතන වීඩියෝ එක දිග වැඩි වෙන හින්දා මම සරුංගලය ගැන කියලා දෙන්න යන්නේ නැහැ. මම අද කියලා දෙන්නේ වෘත්ත චතුරස්‍ර ගැන. බලන්න පුතා සීන් එක. මෙන්න මේ වගේ එකකට අපි කියනවා චතුරස්‍රයක් කියලා. මොකද්ද පුතා? මේක චතුරස්‍රය. හරිද? චතුරස්‍රයක මෙව්වට කියනවා පාද, මෙව්වට කියනවා පුතා පාද දෙකක් එකතු වෙනවා නම් කෝණ. පාද දෙකක් එකතු වෙන තැන හැදෙන්නේ අමතක කරන්න බෑ. මොකද්ද පුතා? කෝණයක්. හරි. පුතා මේ චතුරස්‍රයක මෙන්න මේ මූණෙන් මූණ බලන් ඉන්න කෝණවලට අපි කියනවා සම්මුඛ කෝණ. මොනවද කියන්නේ? සම්මුඛ කෝණ. මෙන්න මෙයාලා සම්මුඛ කෝණ. ඇයි එහෙම කියන්නේ? පුතා ඉතින් මම ඔයා අපි දෙන්න මූණෙන් මූණ බලන් ඉන්නේ. එහෙනම් අපි දෙන්නත් ඉන්නේ සම්මුඛව. ඒ වගේම තමයි පුතා චතුරස්‍රයේ මූණෙන් මූණ බලන් ඉන්නේවට අපි කියනවා මොනවා කියලාද? සම්මුඛ කියලා. ඉතින් කෝණ දෙකක් නම් මගේ පැටියෝ අපි කියනවා සම්මුඛ කෝණ. අහගන්නකො. අංක 1. මෙන්න මේ වගේ චතුරස්‍රයක් ගත්තාම මම දාන්න පුතා මෙයා A, මෙයා B, මෙයා C, මෙයා D. මේ මම ලකුණු කරේ චතුරස්‍රයේ ශීර්ෂ. එහෙම නැත්නම් මුළු වලට අදාළ විදිහට මම මේ චතුරස්‍රය මොනා කරාද නම් කරා. මොන චතුරස්‍රය කියලාද? ABCD චතුරස්‍රය. මොකද්ද පුතා? ABCD චතුරස්‍රය. බලන්න පළවෙනි තියරි පාර්ට් එක මෙහෙමයි. පුතා චතුරස්‍රයක මෙන්න මේ වගේ කෝණයක් තියෙනවා. මම හිතන්නම් මේක x කියලා. සිම්පල් x. තව කෝණයක් තියෙනවා පුතා මේක මම හිතන්නම් සිම්පල් y කියලා. පුතා x කෝණය සහ y කෝණේ මූණෙන් මූණ බලන් ඉන්නේ. මූණෙන් මූණ බලන් ඉන්න කෝණ සම්මුඛ කෝණ කියලා මතක් කරානේ. පුතා තියරි පාර්ට් එක මෙහෙමයි. චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව. චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ එකතුව. අංශක පුතා 180ක් වෙනවා නම් පුතා මොනවද ඔය අංශක කියන්නේ? අපි දිගමයි ඉන්න සෙන්ටිමීටර් මීටර් පාවිච්චි කරනවා වගේ
අපි ද්‍රවමයින්න මිලිලීටර් ලීටර් පාවිච්චි කරනවා වගේ අපි කෝණමයින්න පාවිච්චි කරන එකකේ තමයි පුතා මේ අංශක කියන්නේ. ඉතින් පුතා චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකක එකතුව අංශක 180ක් වෙනවා නම් අපි කියනවා පුතා මෙයාට අලුත් නමක් මොකක්ද කියලාද? වෘත්ත චතුරස්‍රයක්. මොකද්ද කියන්නේ? වෘත්ත චතුරස්‍රයක්. මොකද්ද කියන්නේ? ආයෙ කියන්න බලන්න. වෘත්ත චතුරස්‍රයක්. පටන් ගද්දි පුතා බෝඩ් එක හිස්. බලන්නකො ඉවර වෙද්දි කොහොමද වැඩේ වෙන්නේ කියලා. හරි. ඔන්න මූණෙන් මූණ බලන් ඉන්න කෝණ දෙකක එකතු අංශක 180යි නම් පුතා අපි කියනවා වෘත්ත චතුරස්‍රයක්. ඉතින් කොයිද යන්නේ මේකේ වෘත්තයක්? ඔන්න දැන් තමයි පොයින්ට් එක. පුතා මේක වෘත්ත චතුරස්‍රයක් නම් මේ චතුරස්‍රයේ තියෙන ශීර්ෂ හතර අනිවාර්යෙන් වෘත්තයේ ස්පර්ශ වෙලා තියෙන්න ඕනේ. මෙන්න මෙහෙම තමයි පුතා ඔය වෘත්ත චතුරස්‍රය හැදෙන්නේ. වැඩේ ගොඩනේ අංක එක මේ බලන්නකෝ. චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙකේ ඒ කියන්නේ මූණේ මූණ බලන් ඉන්න කෝණ දෙකේ එකතු අංශක 180ක් නම් ඒකට කියනවා අපි වෘත්ත චතුරස්‍රයක් කියලා. කලින් තිබ්බේ පුතේ චතුරස්‍රය විතරයි. එහෙනම් අපි මේ ශීර්ෂ හතර වෘත්තයට උම්ම හතරක් දෙන විදියට අපි ඇඳගත්තා. එහෙනම් මේකට අපි කියනවා වෘත්ත චතුරස්‍රයක්. අමතක කරන්න එපා පුතා. වෘත්ත චතුරස්‍රයක් කියන්නේ කුමක්ද? චතුරස්‍රයක ශීර්ෂ හතර වෘත්තයේ තැන් හතරකට උම්ම දෙනවා නම් අපි කියනවා ඒක මොකක් කියලාද? වෘත්ත චතුරස්‍රයක්. ඔන්න වැඩේ ගොඩනේ. උම්ම හතරයි නම් එක වෘත්තයට ඒක වෘත්ත චතුරස්‍රයක්. වැඩේ ගොඩනේ. හරි. පුතා ඒක සම්බන්ධ එක ප්‍රමේයයක් අපි සාකච්ඡා කරා. චතුරස්‍රයක සම්මුඛ කෝණ දෙක එකතු අංශක 180යි. දෙවෙනි එකට යම් පුතා මෙහෙම බලාගන්න. පුතා මේ චතුරස්‍රය දැන් වෘත්ත චතුරස්‍රයක් වෙලා ඉවරනේ. වෙලා ඉවර වුණාට පස්සේ තව සීන් එකක් තියෙනවා මෙන්න මෙහෙම. මොකද්ද දන්නවද ඒක? වෘත්තයක තැන් හතරකට උම්ම හතරක් දෙනවා නම් එන්න ඒ හාදයට අපි කියනවා නිකං චතුරස්‍රයක් කියලා නෙවෙයි. වෘත්ත චතුරස්‍රයක්. ඔන්න ප්‍රමේය දෙකක් ඉවරයි. ඔළුවේ මැවි මැවි පේනවා. උම්ම හතරයි නම් වෘත්ත චතුරස්‍රයක්. එච්චරයි. ඊළඟ සීන් එක. පුතා මෙන්න මේ වෘත්ත චතුරස්‍රය ඇතුලේ තියෙන කෝණ වලට අපි කියනවා ඇතුලෙන් ඉන්නේ ඉඳ අභ්‍යන්තර කෝණ. ඇතුලෙන් නම් අභ්‍යන්තර. ඇතුලේ තියෙන අවයවයක් එළියට ගත්තොත් පුතා ඒවා මොනවද? අභ්‍යන්තර අවයව නේද? ඊළඟ සීන් එක. පුතා මේ එළියෙන් හැදෙන කෝණ ඕනම බහුවර්ෂයක් ගත්තාම එළියෙන් හැදෙන කෝණ වලටත් අපි නමක් කියන පුතා බාහිර කෝණ. මොනවද කියන්නේ අපි ඒවට? බාහිර කෝණ. බලන්නකෝ සීන් එක. මම පුතා මේ එක චතුරස්‍රයක මේ වෘත්ත චතුරස්‍රයේ පාදේ දික් කරනවා. ඔන්න දික් කරා. හැදෙනවා පුතා එළියෙන් කෝණයක්. මේ බලන්නකෝ ඇතුලේ ඒවට අභ්‍යන්තර නම් එළියේ ඒවට බාහිර. මේක දික් කරත් මෙතනින් හැදෙන කෝණෙත් බාහිර. මේක දික් කරත් මෙතනින් හැදෙන කෝණේ බාහිර. ඇයි එහෙම කියන්නේ? එළියෙන් තියෙන්නේ පුතා ඒ හින්දා බාහිර. ඇතුලෙන් තියෙනවා නම් අභ්‍යන්තර. මෙහෙමයි සීන් එක බලා ගන්නකො. වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන. මෙන්න පුතා මේ BC කියන පාදේ දික් කරාමම සෑදෙන බාහිර කෝණය මේ එළිය තියෙන කෝණය මම එයාට නමක් දෙන්නම්. හරි කැටයින් නැත්තම් මම දෙන්නම් සිම්පල් Z කියලා. බාහිර කෝණය අභ්‍යන්තර පුතා සම්මුඛ කෝණයට සමාන වෙනවා. මේක වෘත්ත චතුරස්‍රයක් නම් වෘත්ත චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට. ඒ කියන්නේ පුතා බාහිර කෝණෙත් එක්කම ඉන්නවනේ අභ්‍යන්තරේ. එයාට ඉස්සරහින් තියෙන කෝණයට තමයි ඔය කියන්නේ අභ්‍යන්තර සම්මුඛ කෝණය කියලා. පුතා පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට මම මෙයාටත් ලස්සන නමක් දෙන්නම්. මෙයාට මම දෙන්නම් K කියලා. අභ්‍යන්තර සම්මුඛ කෝණයට මොනවා වෙනවා කියලාද කියන්නේ පුතා? සමාන වෙනවා. ඔන්න ඒ කියන්නේ පුතා Z වල විශාලත්වය සමාන වෙනවා K වලට. ඔන්න පුතා ප්‍රමේයන් 1යි මෙතන 1යි ප්‍රමේයන් කීයද පුතා? එතකොට 2යි. මේ ලොකු එක ප්‍රමේයත් එක්ක ගත්තාම ප්‍රමේයන් 3යි. වැඩේ ගොඩනේ. ඔන්න ආගන්න සමරි එක. පුතා පාද හතරක් තියෙන ඒවට අපි කියනවා චතුරස්‍රයක්. ඒ චතුරස්‍රයේ තැන් හතර වෘත්ති තැන් හතරකට උම්ම හතරක් දෙනවා නම් අපි ඒ හාදයට අලුත් නමක් දෙනවා පුතා වෘත්ත චතුරස්‍රයක්. ඔන්න ප්‍රමේය එකක් ඉවරයි. ඊළඟ සීන් එක. චතුරස්‍රයක් ගත්තාම පුතා සම්මුඛ කෝණ දෙකේ මූණේ මූණ බලන් ඉන්න කෝණ දෙකේ එකතුව අංශක 180ක් නම් එයාට කියනවා පැටියෝ අපි වෘත්ත චතුරස්‍රයක්. ඔන්න ප්‍රමේය දෙකක් ඉවරයි. අමාරුද බම් මෙව්ව කොච්චර ලේසිද ගණන් නේද? ඊළඟ සීන් එක. වෘත්ත චතුරස්‍රයක පුතා පාදයක් දික් කරොත්
එළියෙන් හැදෙන කෝණේ අභ්‍යන්තර කෝණේ නෙවෙයිනේ බාහිර කෝණේනේ. පුතා මේ බාහිර කෝණේ අගය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වෙනවා. ඒ කියන්නේ මේ z වලගේ මේ k වලට මොනවා වෙනවද? සමාන වෙනවා. ඔන්න පුතා වෘත්ත චතුරස්‍ර ප්‍රමේය සම්පූර්ණයෙන්ම ඉවරයි. වෘත්ත චතුරස්‍ර ප්‍රමේය ඔක්කොම ඉවරයි. හරි ලේසි වෘත්ත චතුරස්‍ර. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ පාර්ට් එකකින් අපි ඉක්මනටම හම්බෙමු. ඉතින් මේ වගේ ගණිතය ඉගෙන ගන්න ආස කට්ටිය ඉන්නවා නම් පුතා ඔයාලට තියෙනවා මම ක්ලාස් කරන තැන් ටික මම කියාගෙන යන්නම්. කැමති නම් ජොයින් වෙලා බලන්න. ඔයාලට ඉතින් ජීවිතේම වෙනස් කරගන්න පුළුවන් මේ වගේ ඉගෙන ගත්තොත්. අංක 1 පුතා මිනුවන්ගොඩ සිප් කොලෙජ් එකේ ක්ලාස් කරනවා ඕන කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන්. අංක 2 උදම්මිට සිප් කොලෙජ් එකේ ක්ලාස් කරනවා ඇවිල්ලා බලන්න පුළුවන්. අංක 3 ජයල සිප් කොලෙජ් එකේ ක්ලාස් කරනවා ඒකටත් ඇවිල්ලා බලන්න පුළුවන්. අංක 4 ගම්පහ ටවුන් එකේ දින්නේ. එහෙනම් එන්න පුතේ ගම්පහ නැනිලට ඒකෙත් ක්ලාස් කරනවා ඒකෙත් මෙව්ව බලන්න පුළුවන්. අංක 5 පුතා යක්කල ඉන්නවා නම් පුතා ඔයාලට එන්න පුළුවන් යක්කල සිප් 1 එකට සිප් 1 එකටත් ඇවිල්ලා ගණිතය ඉගෙන ගන්න පුළුවන්. හිතන්නකෝ මේ බස්නාහිර පළාතේ නෙවෙයි ඉන්නවා දුර පළාතක. ඉතින් ඔයාලට මගෙන් ඉගෙන ගන්න ඕන නම් එන්න පුතා ඔන්ලයින් එකට මුල ඉඳන් සරලව හරි ලස්සනට අපි ගණිතය ඉගෙන ගමු. එහෙනම් හැමෝටම ජය වේවා. තවත් අලුත් පාර්ට් එකකින් අපි ඉක්මනටම හම්බෙමු. අමතක කරන්න එපා උම්මා 4ක් වෘත්තයකට දෙනවා නම් එයාට කියනවා කවුද පුතා? වෘත්ත චතුරස්‍රය. දැන් ඉතින් එක එක ඒවා හිතන්න එපා. එහෙනම් මගේ අරයටත් උම්මා 4ක් දෙනවා නම් එයත් වෘත්ත චතුරස්‍රයක් තමයි කියලා. පුතා බෝල ගෙඩිය වගේ හිටියට එයාලා වෘත්ත චතුරස්‍ර වෙන්නේ නැහැ. වෘත්ත චතුරස්‍ර වෙන්නේ මෙන්න මේ වගේ අය විතරයි. එහෙනම් පුතා හැමෝටම ජය වේවා. ඉක්මනට තවත් අලුත් පාර්ට් එකකින් ආයෙත් හම්බෙමු.